මාරම අයිකොනික් ලොත බරූනන් නමගේ වාරණේ දැන් අඩි 5000යි. Yes ma'am. හායි කොහොමද? ඉතින් අදත් අලුත්ම එපිසෝඩ් එකක් අරගෙන අවිල්ලා තියෙන්නේ කොටුවෙන් පිට YouTube channel එකේ. ඉතින් ඔයාලට අදත් ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න හම්බ වෙන්නේ නැති වීඩියෝස් කීපයක්ම මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවාදද ඔයාලට බලන්න තියෙන්නේ කියලා. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. 1946 අගෝස්තු 6 වෙනිදා හිරෝෂිමා වල හිටපු මිනිස්සුන්ගේ ජීවිතයේ අන්තිම දවස ගත වුණ විදිය තමයි මේ. ඇත්තරම ගත්තොත් දෙවැනි ලෝක යුද්ධ කාලේ අගෝස්තු 6 වෙනිදා කියන්නේ 1945 අගෝස්තු 6 වෙනිදා තමයි හිරෝෂිමා නගරයට මේ බෝම්බ එලීම සිදු කරන්නේ. මේක AI වලින් හදලා තමයි මේ වීඩියෝ එක අපිට මේ බලා ගන්න හම්බ වෙන්නේ. මේ මිනිස්සු ගොඩක් කියලා දැනගෙන ඉන්නත් ඇති. මේ මිනිස්සුගේ ජීවිතේ ජීවත් වෙන අන්තිම දවස් මේ දවසේ. ඉතින් Nokia සමාගම යටතේ ආපු යුනික්ම විදිහේ මොබයිල් ෆෝන් එකක් තමයි මේ Nokia 7600 කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඒකේ quick review එකක්. ඔයාලට මතක නම් මේ ෆෝන් වල ආව ඉස්සර මේ DL 5C කියලා බැටරි එකක්. ඒක මාරම අයිකොනික්. ඒක Nokia වල එන ගොඩක් මොබයිල් ෆෝන් වලට වගේම ගොඩක් ගැජට් වලට සෙට් වුණා. ඒක තමයි වීඩියෝ එක. එහෙනම් අපි යමු next. මා කැලයක් උඩින් පියාඹනවා නම් ඔයාට මොන වගේ වීඩියෝ එකක් බලා ගන්න හම්බ වෙයිද? ඉතින් ඒ විදිහේ වීඩියෝ එකක් මට හම්බ වුණා. No time. 3, 2, 1. Yeah. Sick. Woo. Wow. next please. වීඩියෝ setup එකයි වීඩියෝ shot එකයි කියන්නේ දෙකක්. ඉතින් ඒ දෙක එක තැනකදී පෙන්වන්න තමයි මේ.
next සත්තු කියලා කියන්නේ සංගීතයට ගොඩක්ම සංවේදී ජාතියක්. ඉතින් වීඩියෝ එක තමයි මේක. බලන්නකෝ මේ හැන්ඩ් පෑන් එක කියලා තමයි මේකට කියන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒක ප්ලේ කරනකොට ඒ කට්ටිය මාරම ඇටෙන්ෂන් එකක් දෙනවා නේද මේක යාවට. සත්තු මිනිස්සුන්ට වැඩි සංගීතය. සිස්ටර්ලන්ඩ් වල ලොත බ්‍රූනන් නම කිව්වාරනේ ලොත බ්‍රූනන් ඒරියා එකේ තියෙන මේ ගමක් ගැන තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. ඉතින් බලමු මොන තරම් කාම්නස් මොන තරම් ලස්සන තැනක්ද කියලා. ඒ ලස්සන දෙන්නක් අහසේ තියෙන උස මට්ටමත් එක්ක බලාගන්න පුළුවන් විදිහ තමයි මේ අඩි 10,600. ටික අඩු වෙනවා දැන්. බලමු කොහොම වෙන්නේද කියලා අපිට. දැන් අඩි 5000යි. අඩි 1000ක් විතර උසකින් යද්දි ඔය වගේ තමයි view එක බලා ගන්න හම්බ වෙන්නේ. ඔන්න දැන් 500ක් තමයි. ඊළඟට හිම කොච්චර පිරිසිදුද කියලා වීඩියෝ එකක් හම්බුණා. ඉතින් ඒකත් අපි බලමු. පිරිසිදු ඇතිනේ. වෙලා යයිද දන්නේ බලමු. ඔන්න ඔහම තම බලා ගන්න හම්බෙන්නේ. සාමාන්‍ය පිරිසිදුවකුත් තියෙනවා. ඔයා දවසක ප්ලේන් එක යනවා නම් ඔයාට විතරක් වෙන්න ඕන ප්ලේන් එකක් හම්බුනොත් ඔයාටත් මේ වගේ තමයි ඒක ෆීල් වෙන්නේ. Wow. Yes, ma'am. Yes, ma'am. ඊළඟට ඔයාට කෙලින්ම ඉර බලන්න පුළුවන් විදිහේ ග්ලාස් එකක් තමයි මේක. පේනවනේ. ඩිරෙක්ට්ම සන්. ඉතින් අද දවසේ අන්තිම වීඩියෝ එකට යන්නේ. ඒක තමයි. එමර්ජන්සි ලෑන්ඩිං එකක් හයිවේ එකට දෙන්න. මේක එන්ජින් ෆේලිය එකක් නිසා තමයි මේ පාරට ලෑන්ඩ් කරන්නේ. මාරම ටැලන්ටඩ් එක අතකට ගත්තට පස්සේ පයිල කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න මේක ලෑන්ඩ් කරනවා. මිනිස්සු තමයි තව ටිකකින් ප්‍රශ්නයක් ඇති කරගන්නේ සමහර විට.
කිසිම ගැටලුවක් නෑ. වීඩියෝ ටික තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ ලයික් කරන්න, කමෙන්ට් කරලා නැත්නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරලා නැත්නම් ෂෙයා කරන්න, ඊපස්සේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලට TikTok හරහා FB හරහා අපිව නරඹන්න පුළුවන්, YouTube හරහා තියෙනවා වගේ. ඉතින් ඉස්සරහටත් රැඳී ඉන්න. ඉතින් ඉස්සරහටත් දිගටම වීඩියෝ දැන් අරගෙන යනවා ටික ටික. ඉතින් එහෙනම් අදට මං යන්න. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.